ළමයි, welcome back to Diaries of Dil. තවත් ලස්සන දවසක් ගෙවන විදිහ තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ. මගේ ඔෆිස් බඩී කෙනෙක් එක්ක මම යන්නේ ඩේ අවුට් එකක්. ඉතින් අපි මුලින්ම ගියේ මෙන්න මේ ෆිල්ම් එක බලන්න, ටෙන්ටිගෝ. එහෙම නැත්තම් නෙළුම් කුළුණ. ගොඩක් කල් ඉඳන් යන්නේ හිටියට මේ ෆිල්ම් එක බලන්න ඇත්තටම ටයිම් එකක් තිබුණේ නැහැ. ඔන්න ඒ ආසාවත් හරි. ෆිල්ම් එක හොඳයි, ෆනි. හැබැයි සමහර කොටස් මම ඔල්රෙඩි දැකලා තිබුණා ෂෝට්ස් වලින්. අපි මේ ෆිල්ම් එක බැලුවේ මහරගම ඇමිටි ෆිල්ම්ස් හෝල් එකේ. බලලා ඊළඟට පුංචි බඩගින්නක් ආපු හින්දා අපි කන්න තැනක් හොය යන ගමන් මේ. ඊට පස්සේ අපි හොයාගත්තා ලස්සන කැෆේ එකක්. අපි ඉතින් මේ පිස්සු කියව යන්නේ ඒ කැෆේ එකට. සමහර නම් මේ කැෆේ එකට දැනටමත් ගිහින් ඇති. නමුත් මම අහලා තිබුණට මේකට යන්න පුළුවන් වුණේ අද තමයි. මේ තියෙන්නේ මම කිව්ව කැෆේ එක. මේකේ නම තමයි හොග්වර්ට්ස් කැෆේ. මෙතන ඉන්ටීරියර් ඩිසයින් එක හරිම ලස්සනයි. මේක සම්පූර්ණයෙන්ම ඩිසයින් කරලා තියෙන්නේ හැරි පොටර් තීම් එකට. ඉතින් මෙතන ගැන කිව්වොත් මෙතන හොඳ සර්විස් එකක් තියෙනවා. ඒ වගේම අපි කන්න ඕඩර් කළේ චීස් පාස්ටා එකකුයි ස්පයිසි චිකන් සබ්මැරීන් එකයි. ඉතින් අපිට ඔක්කොම කන්න බැරි වුණා. මොකද පෝෂන් එක අපි හිතුවට වැඩිය ලොකුයි. ඉතින් අපි ගත්ත දේවල් ඒ ගානට හරිම වර්ත් කියලා අපිට තේරුණා. ඉතින් මට ඔයාලට මේ කැෆේ එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මහරගමවට ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ කැෆේ එකට ගිහිල්ලා try කරලා බලන්න. මේක paid promotion එකක් නෙවෙයි. මගේ honest review එක. බලන්නකො මේ pictures හරිම ලස්සනයි. මං කොහොමත් Harry Potter fan කෙනෙක් හින්දා මට ගොඩාක් ආස හිතුණා මේ කැෆේ එකේ interior design එකට. ගොඩ දවසක් තිස්සේ එක වැඩත් එක්ක බිසි වෙච්ච නිසා මට මේ දවස දැනුනේ හරිම සතුටු දවසක් විදිහට. හරිම රිලැක්ස් ඩේ එකක්. ඉතින් වැඩත් එක්ක බිසි වුණාට ඔයාලා මේ වගේ දවසක් මිස් කරගන්න එපා. මොකද ඒ ඔයාගේ දවස. ඉතින් මේ හැරි පොටර් ලෝකෙට, විසාඩින් ලෝකෙට ගිහිල්ලා ඊට පස්සේ අපි ගියේ සරසවි බුක් ෂොප් එකට. මෙතනට ගියාමත් මට හම්බුනේ ලස්සන මායා ලෝකයක්. ලස්සන මායා පොත් ගොඩක් මෙතන තිබුණා. පොත්වලට ආස කරන, පොත්වලට ආදරය කරන අය දන්නවා මේ වගේ තැනකට ගියාම දැනෙන ෆීලිං එක. ඒ තියෙන පොත් ඔක්කොම ගෙදර ගේන්න තියනවා නම් කියලා හිතෙනවා. මැජිකල් විසාජින් ලෝකෙට කොච්චර ආදරය කරනවද කිව්වොත් මම මෙතනට ඇවිල්ලත් මම හොයන්නේ මැජිකල් පොත්. මැජික් තියෙන, එහෙම නැත්තම් එක මැජිකල් ලෝකවලට යන පොත්. ඉතින් එහෙම පොත් දෙකක් මට හම්බුණා. මං අන්තිමට ඔයාලට පෙන්නන්නම් මං ගත්තේ මොනවද කියලා. මෙන්න මේ පොත් දෙක තමයි මම ගත්තේ. මට වෙලාවකට හිතෙනවා මං චූටි ළමයෙක්ද කියලා මේ වගේ පොත් කියවන්න. ඒ වුණත් මම මේවට හරිම ආසයි. ඔන්න ඉතින් මගේ වීක්ලි ප්ලෑන් එකයි ඒ වගේම ග්‍රැටිටියුඩ් ජර්නල් එකයි ෆිල් කරන වෙලාව. අද දවස ගැන ඉතින් මම ලියන්න ඕනිනේ මේ පොතේ. මොකද අද මම ග්‍රේට්ෆුල් වෙනවා හැම දෙයකටම. මොකද අද හරිම ලස්සන දවසක්. හරිම රිලැක්සින් දවසක්. ඉතින් මගේ ප්ලෑන් එකේ මම හෙට දවසට තියෙන ප්ලෑන්ස් වගේම මගේ ඊළඟ වීක් එකටම තියෙන ප්ලෑන්ස් ටික මම ලියලා ඉවර කළා. ඊට පස්සේ මේ ලියන්න ගත්තේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක.
ඉතින් මේකෙන් මම අද දවස ගැන මම කොච්චර ග්‍රේට්ෆුල් වෙනවද කියන එක මේ පොතේ ලිව්වා. මේ තියෙන මම කලින් කරපු චූටි ජර්නල් ආර්ට්ස් ටිකක්. ඒවා ලස්සනයිද? ඉතින් ඒ ටික ලියලා චූටි ස්ටිකර් එකකුත් ඇලෙව්වා. හරි. දැන් යමු මං අද ගත්ත අලුත්ම අලුත් පොත් දෙක ගැන බලන්න. මට තේරෙන්නේ මං මේ පොත් දෙකට මොන තරම් ආදරේද කියලා. මේ පොත මං ආසම කෙනෙක්ගේ ඉනිඩ් බ්ලයිටන්ගේ පොතක්. මේ පොත The Fork of the Faraway Tree. මං හිතනවා අනිවාර්යයෙන්ම මේ පොත ගොඩාක් ලස්සනයි කියලා. මං කියවලා ඉවර වෙලා ඔයාලටත් කියන්නම් කොහොමද මේ පොත කියලා. මේ තියෙන The House at the Edge of Magic. මේ පොතත් ගොඩාක් ලස්සනයි කියලා මට හිතෙනවා. හරි. එහෙනම් ඉතින් මේ පොත ගැන එකක් තෝරගෙන අපි කියවන්න ගමු නේද? ඇත්තටම හිතාගන්න බැරි වුණා මුලින් කියවන්නේ මොන පොතද කියලා. අන්තිමට තීරණය කළා එනිඩ් බ්ලයිටන්ගේ මෙන්න මේ පොත කියවනවා කියලා. අපි දන්නවනේ පොතක් කියවනකොට අපි ඒ ලෝකෙට යනවා කියලා. ඉතින් මම පොත් කියවනකොටත් වැටිපුරම ආස අර මායා ලෝකෙකට යන්න. ඒක රියල් නැති වුණත් මං හරි ආසයි ඒ වගේ ලෝකෙක ජීවත් වෙන්න. මං හිතනවා ගොඩක් ඉන්නවා ඇති කියලා ඒ වගේ මායා ලෝකවලට ආතරේ කරන අය. දැන් මේ රෑ 12ටත් ළඟයි. ඒත් ආසාවෙන් පොත කියවනවා. ඉතින් ඔයාලා ළඟත් තියෙන ලස්සන මැජිකල් පොත්වල නම් කමෙන්ට් කරන්න කියලා ආතරෙන් ඉල්ලනවා. මේ වගේ පොත් ගන්නකොට මට දැනෙන්නේ ඒක මටම ගන්න චූටි ගිෆ්ට් එකක් කියලා. ඔයා වෙනුවෙන් ස්පෙන්ඩ් කරන හැම දෙයක්ම ඔයා හිතන්න ඒක ඔයා වෙනුවෙන් ගත්ත චූටි ගිෆ්ට් එකක් කියලා. එතකොට ඒකෙන් දැනෙන සතුට ගොඩක් වැඩි. මට හාපැන්චව අමතක වුණානේ. එයාව මතක් වුණේ පස්සේ. මේ ඉතින් මම ටෙමු එකෙන් ගත්ත චූටි අයිටම්ස්. මම තවත් ටෙමුවට එකක් දාලා තියෙන්නේ. ඒක වීඩියෝ එක next vlog එකෙන් මම ගේන්නම්. දැන් නම් මම මේ ඉන්නේ හොඳටම නිදිමතේ. ඉතින් මොකද දැන් රෑ එකටත් ළඟයි. දැන් ඉතින් මගේ හරිම සිම්පල් ස්කින් කෙයාර් එක තමයි මේ කරන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ ග්ලයිකොලික් ඇසිඩ් ටෝන් එක ඔඩිනරි එකේ. ඉතින් අද මම යූස් කරන්නේ මේක විතරයි. මේක ඇත්තටම මාරම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඇත්තටම හොඳ රිසල්ට් තියෙනවා. ඉතින් මේ ටෝන් එකයි මගේ ලිප් බාම් එකයි ඇප්ලයි කරාට පස්සේ ඔන්න අද දවසේ මගේ ස්කින් කෙයාර් රුටින් එක ඉවරයි. ඉතින් එහෙනම් මං අදට ගිහින් එන්නම්. ලස්සන මැජිකල් ලෝක එක මාත් එක්ක ගිය ඔයාලට thank you. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. bye.